අපි දුර ගමනක් යන ගමන් අතිශය සශ්‍රීක වූ ප්‍රදේශයක් පහු කරනවා. ඒ වගේම කලකදී ලංකාවේ රාජකීය පුරවරයක් ඇතුගල එහෙමත් නැත්නම් කුරුණෑගල පුරවරේ මාවතගම නගරයටයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි එහෙම ආවේ අතිශය ඓතිහාසික වුණු රජමහා විහාරයක අගමුල දැන කියා ගන්න. අපි දැන් ඉන්නේ අතිශය ඓතිහාසික සිද්ධාස්ථානයක. මේ පින්බිම ගොඩක් විශේෂ එකක්. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේදීම අපේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් නිදන් කොට සාදපු සෑයක් ළඟ තමයි අපි ඉන්නේ. ඒ විදිහට අපි ආවේ මකුලාන රජමහා විහාරයට. අපි මේ වැඳුම් පිදුම් කරන්නට සූදානම් වෙන්නේ මකුලාන රජමහා විහාරයේ පිහිටලා තියෙන මහා සෑයට. ඉතින් අපි යමු උඩමළුවට ගිහිල්ලා කතා කරමු මේකේ ඓතිහාසික පසුබිම ගැන. මේ වගේ කළුගල මත ඉදි කරපු පඩිපෙළවල් දෙකක් තියෙනවා. ඉන් එක පඩිපෙළක් ඉහළට ගමන් කරන්නත් අනිත් පඩිපෙළෙන් පහළට ගමන් කරන්නත් තමයි මේ පඩිපෙළවල් ඉදි කරලා තියෙන්නේ. මේ ස්තූපය බුබ්බුලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම මේ ස්තූපයේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේ ස්තූපයේ දිස්වන්නේ පේසාවලලු දෙකයි. අනිකුත් බොහෝ චෛත්‍යවල අපි දැකලා තියෙනවා පේසාවලලු 3ක් තියෙනවා. මේ කාලේ වෙනකොට අපේ රටේ සංඝ රත්නය වැඩ සිටියේ නැහැ. ඉතින් බුද්ධ රත්නය සහ ධර්ම රත්නය පිළිබිඹු කරන්න තමයි පේසාවලලු දෙකකින් මෙම ස්තූපය ඉදි වෙලා තියෙන්නේ. අපි ආවේ මේ විහාරයේ ඓතිහාසික පසුබිම දැනගන්න. ඉතින් අපි බලමු මේකේ ඓතිහාසික පසුබිම කොයි වගේද කියලා. මේ ස්තූපය ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවස වගේ ඈත අතීතයට උරුමකම් කියනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ අපි දන්නවා තපස්සු බල්ලුක වෙළඳුන්ට කේශ ධාතුන් හමු වෙනවා. ඉතින් මේ කේශ ධාතුන් රැගෙන ලංකාවට පැමිණෙන තපස්සු බල්ලුක වෙළඳුන්ට ඔහුගේ හිතමුතුරු බමුණෙකු වන කනක නම් බමුණෙකු මුණ ගැසෙනවා. ඉතින් මේ කනක බමුණට තමන් ගෙන ආපු කේශ ධාතුන්ගෙන් ප්‍රමාණයක් ඔහුට ලබා දෙනවා. ඔහුට ලැබුණු කේශ ධාතුන් සහිත කරඬුව රැගෙන යන ගමනේදී මේ ගල්තලා මත ඔහු රැයක් පහන් කරනවා. ඉතින් පසෝදා උදෑසන අවදි වෙලා බැලුවාම මේ කරඬුව මකුළු දැලකින් වැසිලා තියෙනවා. යලිත් කරඬුව රැගෙන යාමට උත්සාහ කරත් එය සෙලවීමටවත් නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා පසුව මේ ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය රජෙක් වෙන බම්මා රජුගේ මැදිහත් වීමෙන් එම ධාතු කරඬුව වසා ස්තූපයක් ගොඩනංවන්න කටයුතු කරලා තියෙනවා. කරඬුව මකුළු දැලකින් ආවරණය වී තිබූ හින්දා පසු කාලීනව මෙය මකුලාන නමින් ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ ආකාරයෙන් ඉදිවෙච්ච මකුලාන විහාරය පසු කාලීනව ආපු රජවරු කිහිප දෙනෙක් යටතේ ප්‍රතිසංස්කරණයන් වලට පවා ලක් වෙනවා. ඒ වගේම මේ විශේෂ හේතුන් හින්දම එදා වගේම අදටත් සදහැවතුන්ගේ පූජනීයත්වයට මේ ස්තූපය භාජනය වෙලා තියෙනවා.
මේ ගල්තලාවේ තියෙනවා සෙල්ලිපියක්. ඒ ලියවිලා තියෙන්නේ විහාර දේපල පරිහරණය කිරීම බලු කපුටු ජන්ම ලැබීමට හේතු වෙනවා කියලා. පසකින් දකින්න පුළුවන් මේ පොකුණේ කවදාවත් ජලය හිඳෙන්නේ නැහැ කියලත් මතයක් තියෙනවා. ඉහළ ඉඳන් බැලුවාම මේ මකුලාන මහා සෑය හරිම ලස්සනට දැක ගන්න පුළුවන්. කුරුණෑගල තියෙන රිදී විහාරය, ඇතුගල විහාරය වගේ ප්‍රසිද්ධ විහාරවල් පහු කරන අතරේ ඔයාටත් පුළුවන් මේ මකුලාන රජමහා විහාරයට ඇවිල්ලා වැඳ පුදා ගන්න. අද දවසේ මකුලාන රජමහා විහාරයේ වැඳ පුදාගෙන අපිත් පිටත් වෙන්නයි හදන්නේ. ඔයත් දවසක ඇවිල්ලා මේ මහා සෑය වැඳ ගන්න කියලා අපි ආරාධනා කරනවා.